good morning. ඉතින් දැන් වෙලාව 7:00ට විතර ඇති. ඉතින් කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඉතින් මට හිතුණා අද vlog එකක් කරන්න ඕනි කියලා. ඉතින් බලමු මගේ අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. ඉතින් උදේම නැගිටලා මම තාම තේවත් බිව්වේ නැහැ. වතුර වීදුරුවක් බීලා තමයි මම මේ තාම ඉන්නේ. තාම මේ තේ එකක් බිව්වේ නැහැ. දැන් මම ඇඳස් කරන්න තමයි හදන්නේ. මේ පේනවනේ ඇඳ. දැන් ඇඳස් කරලා තේ එකක් බීලා ඉතුරු වැඩ ටික කරමු. ඔන්න ඉතින් මම දැන් බබත් එක්ක එකතු වෙලා ඇඳස් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් බබත් එක්ක එකතු වෙලා ඇඳස් කරනකොට එයා නම් ඉතින් අස් කරන එකත් හැඩි කරන එක තමයි කරන්නේ. ඉතින් කොහොමෙන් හරි හිමීට මම ඇඳ අස් කරගත්තා. ඉතින් මේ අවුරුද්දත් ඉවර වෙන්න තව සති දෙකමාරක් විතර වගේ තියෙන්නේ. ඉතින් ඔයාලට මේ අවුරුද්ද කොහොමද? ඉතින් මේ අවුරුද්ද නම් හොඳයි කියලා කියන්න බෑ. ගොඩාරියක් මිනිස්සුන්ට කරදර වුණා. ඉතින් ඒ නිසා ඊළඟ අවුරුද්ද එන අවුරුද්ද එන විදිහට මුණ දෙන්න. ඉතින් අපි සූදානම් වෙලා ඉන්න ඕනේ. ඉතින් දැන් මේ අවුරුද්දත් ඉවර වෙන්න ළඟයිනේ. දැන් නම් ඇඳස් කරලා ඉවරයි. ඇඳස් කරලා ඔය පේනවනේ උඩත් එක නැගගෙන කරන කෝලම් ටික. ඉතින් ඔහොම තමයි මොනා කරන්නද? චූටි බබාලා ඉන්න ගෙවල් වල නම් ඉතින් ඔය දඟේ නම් අඩුවක් නැහැ. ඕන්න ඉතින් මම දැන් ඇඳ හිමස් කරලා දැන් තේ එකක් බොන්න තමයි ලෑස්ති වෙන්නේ. උදේට මම තේ බොනවා ගොඩක් අඩුයි. උදේ පාන්දර නැගපු ගමන් ඇල්ලතුර තමයි බොන්නේ. ඉතින් දැන් තමයි තේ එකක් බොන්නේ. ඉතින් ඇල්ලතුර බොනවා නම් උදේ පාන්දර නැගපු ගමන් ගොඩක් හොඳයි. ඉතින් දැන් මම තේ එකක් බොන්න තමයි ලෑස්ති වෙන්නේ. ටිෆින් තියෙනවා මට තේ බොන්න මේ. ඔයා ටිෆින් ඕනද? අයියා. ඕන්න ඉතින් මම දැන් තේ හැම් බීලා ලෑස්ති වෙන්නේ කාලයක් උගා ගන්න. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. චූටි බබා අයින් වෙනවා අතරින්. ඊයේ හොඳටම වැස්ස නිසා මේ බබාගේ මේ පොරවන පැනල් ඔක්කොම ටික ගෙට ගත්තා. පුටුවලත් එක දාලා තියෙන්නේ. මේ අයියාගේ බයිසිකලේ උඩත් එක දාලා තියෙන්නේ. පේනවද දන්නේ අර මේ හැමතැනම දාලා තියෙන්නේ. මොකද එළියේ රෙදි දාලා ඉන්න ගේ ඇතුළට බබාගේ රෙදි වගේක් තියලා ගත්තා. මේ වැස්ස නිසා පිළිවාය නිසා. ඉතින් ඒ ටිකක් දැන් අවුවට දාලා වේල ගන්න ඕනේ. ඉතින් ඒ එහෙම අස් කරලා දාලා ඊන රෙදි ටික කොහොම හරි වේල ගන්න ඕනි. මම ගේ අතු ගන්නකොට මේ අම්මා මිදුල අතු ගන්න. ඉතින් මට මිදුල අතු ගන්න ඕනෙත් නැහැ. ගේ අතු ගාලා දාලා මේ එළියේ තියෙන රෙදි ටික ටටක් ගාලා වනා ගන්න ඕනි. මේ අවුව තියෙන අතරේ මොකද නැත්තම් මේ දවස්වල මේ අවුව චුට්ටක් අඩුයි. ඒ නිසා මේ රෙදි ටික ඉක්මනට වේල ගන්න ඕනේ. අරගෙන ගෙට එන්නමයි පුතා.
මම දැන් ගේ අස් කරලා අතු ගාලා ඉවරයි. ඉතින් බලමු අපේ සාලේ මොන විදිහටද කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔන්න විදිහට තමයි අපේ ගෙදර සාලේ තියෙන්නේ. ඉතින් අර අයියාගේ බයිසිකලේ පැදුරක් දාලා වහලා තියෙන්නේ මේ බබා නගින නිසා. ඉතින් ඔන්න විදිහට තමයි පුංචි සාලයක් තමයි අපේ ගෙදර. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම අස් කරලා අතු ගාලා ඔක්කොම ඉවරයි. කිව්වනේ කලින් මං ගෙවල් අස් කරලා අතු ගන්නකොට අම්මා මිදලා අතු ගාලා. ඉතින් මට ලේසියි ඒකෙත්. ඉතින් මං දැන් හදන්නේ ඊයේ හොදපු රෙදි ටිකක් තියෙනවා. ඒ ටික වේලෙන්න දාන්න. දැන් නම් පොඩ්ඩක් අවු එහෙම වැටිගෙන එනවා. මෙන්න මේ රෙදි රැග් එකත් වේල ගන්න ඕනි. පොඩ්ඩක් අවුව වැටිලා තියෙනවා. මං ඉතින් ඔන්න ඔය විදිහට රෙදි ටික රැග් එකේ තියෙන රෙදි ටිකත් වේල ගත්තා. ඊට පස්සේ වැල් වලට දාන්න ඕන රෙදි ටිකත් ඉක්මනට වැල් වලට දාගත්තා. මොකද වරුවකින් වහිනවා, අවුවත් අඩු වෙනවා. ඒ නිසා ඉක්මනට රෙදි ටික වනා ගත්තා වේල ගන්න ඕනි නිසා. ඔන්න ඉතින් දැන් රෙදි ටික එහෙමත් වේලෙන්න දාලා ඉවරයි. මම දැන් හදන්නේ රෙදි ටික සෝදන්න යන රෙදි ටිකක් තියෙනවා. ඉතින් මේ රෙදි කෝඩෙන් චුට්ටක් තියෙනවා රෙදි ටිකක්. ඉතින් ඒ ටික සෝදන්න යන්න ඕනි. ඉතින් බලමු මගෙත් එක්ක මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් මම දැන් රෙදි ටික සෝදන්න තමයි යන්න හදන්නේ. ඉතින් අපේ මේ රෙදි හොදන්න හදාගත්ත తాවකාලික හදාගත්ත තැනක් නිසා මේ මෙතන මෙහෙම තියෙන්නේ. ඉතින් ටිකක් වටේට කැලිත් වෙලා තියෙනවා. ඉතින් බෙහෙතුත් ගැහුවා. බෙහෙත් ගැහුවට තාම මැරිලා නැහැ තනකොළ ටික. ඉතින් මේ වටේටම මේ කිතුල් ඇට වැටිලා තියෙනවා. ඔතන එහා පැත්තේ ලොකු කිතුල් ගහක් තියෙනවා. ඉතින් ඒ ගහ කපා ගන්න ඕනේ මේ දවස්වල අමාරුයි වැස්සක් නිසා ගසල එහෙම යන ටිකක් අමාරුයි. ඒ නිසා මේ මෙතන පුරාම කිතුල් ඇට වැටිලා තියෙනවා. ඉතින් ඒකයි වටේටම කළු පාට ඇට වගේ ඔයාලට පේන්නේ. ඉතින් මේ අපේ රෙදි හොදන්න තැන හදාගෙන තියෙන්නේ දැනට తాවකාලිකව. ඉතින් අපි වෙන පැත්තකට ගේ එහා පැත්තෙන් වගේ හදාගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් දැනට හදාගෙන තියෙන්නේ මෙතන. ඉතින් ඔන්න විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම දැන් රෙදි ටික රින්ස දාලා පෙඟෙන්න දාගන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ රෙදි ටිකත් පෙඟෙන්න දාලා ටිකක් වෙලා ඉඳලා දැන් මං හදන්නේ පෙඟෙන්න දාගත්තු රෙදි ටික ඉක්මනට හොද ගන්න. මොකද අපේ බබා අපේ අම්මා අතේ මොකද අපේ අම්මාත් එක්ක එයා වැඩි ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉක්මනට හොදගෙන යන්න ඕනි. මම මෙතන කියලා දැනගත්තොත් එයා දුවගෙන එනවා. මොකද රින්දක් තියෙන නිසා බයයි. ඒ නිසා ඉක්මනට රෙදි ටිකත් ඉක්මනට සෝද ගන්න ඕනි. ඉතින් දැන් සෝදන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් මම දැන් රෙදි ටික සෝදගෙන ඉවරයි. මම දැන් රෙදි ටික වේලෙන්න වනා ගන්න තමයි දැන් හදන්නේ. ඉතින් රෙදි ටිකත් වනාගෙන බලමු මොකද අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. ඔන්න ඉතින් ඒ රෙදි ටිකත් හොදගෙන වනා ගත්තා. ඔන්න ඉතින් රෙදි ටික එහෙම ඔක්කොම වැඩි ඉරලා දැන් උදේට කන්න තමයි හදන්නේ. අද මාළුව තියෙනවා, වට්ටක්ක තියෙනවා, බණ්ඩක්ක තෙල් දාලා තියෙනවා. තව ඔබට බිත්තරයක් තියෙනවා. ඉතින් දැන් කන්න තමයි හදන්නේ බබත් එක්ක. දෙන්නම්. ඔන්න ඉතින් දැන් මේ වෙලේ නම් බබා හොඳටම නිදි කෑම කාලා. දැන් මං හදන්නේ බබා නිදි අතරේ මල් වලට පෝර වගේක් දාගන්න තියෙනවා. ඒ ටික දාගන්න. මම දැන් මේ ලෑස්ති වෙන්නේ ඇන්තූරියම් පැල ටිකට පෝර දාගන්න. මෙන්න මෙහෙම ඔස්කමෝට් තමයි මම දැන් දාන්න හදන්නේ. මේ ටික දැන් අපි දාගමු.
මල් පැල ගොඩාක් තිබුණා මගේ ළඟ. මල් පැල ටික කොහොම හරි හොඳටම වැස්සත් නිසා පහුගිය දවස්වල හොඳටම සවුත් වෙලා තිබුණා. දැන් තියෙන්නේ හරිම පොඩ්ඩයි. ඉතින් තව ටිකක් මල් පැල ටිකක් ගෙනහල්ලා හිටව ගන්න ඕනේ. මම මේ දාන පෝර වර්ගයට අමතරව තව මොන හරි පෝර වර්ගයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න යන්න. මේ තාම හරියටම මල් පැල ටික හොඳටම සරු නෑ මගේ. ඔන්න ඉතින් දැන් බබත් ඇහැරියා. දැන් මං හදන්නේ දිවුල් තියෙනවා. දිවුල් හදාගන්න තමයි හදන්නේ. ඉදිරියද දන්නේ බලමු කපලා. Umi. Bapak Umi nama hadalah den. මම මේක ජූස් එකක් විදිහට හදන්නේ මේ සීනි දාලා නිකන් කන්න තමයි හදාගන්නේ. මේක තියා තියෙනවා අයියට. මේක අප්පච්චිට දීමු බබා. මේකට මම දැන් සීනි දාගන්න තමයි හදන්නේ. ඉතින් අපේ ජූඩි පුතත් දැන් දෙවුල් කන ගමන් තමයි ඉන්නේ. හදලා දෙනකන් ඉවර යන්නේ නැහැ. කගක තමයි හිටියේ. ඔන්න ඉතින් එයාටත් දෙවුල් චුට්ටක් කෝප් එකට දාලා දුන්නා. මොකද කයිද කියලා දන්නේ නැහැ. ඉතින් චුට්ටක් දාලා දුන්නා. ඉතින් කොහොම හරි කනවා. දැන් නම් හොඳටම වැස්ස. මම දැන් දෙවුල් කන තමයි හදන්නේ. මම මෙහෙම කන්න තමයි ආස. අර මේ ජූස් එක වගේ හිම හදලා බොන්න ආස නැහැ. මෙහෙම කන එක හොඳයි. අඹුල් චුට්ටක්. අඹුල්. දැන් නම් හොඳටම වහිනවා. දැන් හොඳටම වැස්ස. මට කෝල් එකක් ආවා. මම සීට්ටු බඩු දාන ගෙදර නැන්ද කතා කරලා කිව්වා සීට්ටු බඩු ඇවිල්ලා තියෙනවා අරන් යන්න එන්න කියලා. ඉතින් මම වැස්සෙම ගිහින් ඒ ටික අරගෙන ආවා. ඉතින් මෙන්න මේ ටික තමයි මට තියෙන්නේ. මෙන්න මේ වීදුරු සෙට් 24යි. ෆ්‍රී හම්බෙලා තියෙනවා. මෙන්න මේ බකට් එකයි තව ට්‍රේ එකක් තියෙනවා. ඒක බබා අරගෙන. ඉතින් මම ගොඩාරිය දුරට සීට්ටු බඩු දාලා තමයි බඩු ගන්නෙ. ඉස්සරහට වීඩියෝ එක කන්ටිනියු කරන් යන්න බෑ. බැටරි ලෝ ෆෝන් එකේ හොඳටම වැස්සත් වහිනවා. ඒ නිසා ඉතින් අදට වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. එතකම් මගේ ආදරණීය යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.